සරණීස් ඩයරි YouTube channel එක වටා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ආයිබෝන්. අද මම කතා කරන්න යන්නේ මීන ලග්නය ගැන. මීන ලග්න හිමියන් ජීවිතේ වටා එන හැමදේම ගැඹුරින් දකින අය. ඒ වගේම ඔවුන් ඇත්ත ආදරයේ ජීවිතයේ අරුත ගැන හිතනවා. සිතුවිලි තුළ ජීවිතේ ජීවත් කරන ලග්නය තමයි මීන ලග්නය කියලා කියන්නේ. ඒ වගේම ගොඩක්ම දයාවෙන් පිරුණු හදවතකින් යුක්ත අය තමයි මේ මීන ලග්න හිමියන්. ඒ වගේම ඔවුන් කලාවට විශේෂයෙන්ම සංගීතය ඒ වගේම ආගමට ගොඩක් ලැබියාවක් දක්වන අය. මීන ලග්න හිමියන් දයාවන්තයි. වෙන කෙනෙකුගේ වේදනාව හොඳටම දැනගන්න පුළුවන් හැකියාවක් ඔවුන් සතුව තියෙනවා. ඒ වගේම ඔවුන්ට සුන්දර සිතුවිලි සහ සිනහවක් තියෙනවා. මිනිස්සු කැමති වෙන ගති ලක්ෂණ ඔවුන් ළඟ තියෙනවා. අතිශයින්ම ඔවුන් නිර්මාණාත්මකයි. කලාව, ලිවීම, ගීතය වගේ දේවල් වලට ඔවුන් හරිම දක්ෂයි. ගැඹුරු ආදරයක් දිය හැකි පුද්ගලයෙක් තමයි මේ මීන ලග්න හිමියන්. හැඟීම්බර ආදර සම්බන්ධතා මොවුන් හදනවා. අනෙක් අය වෙනුවෙන් කැප වෙනවා. හිතවතුන්ට හොඳම මිතුරා මොවුන් බවට පත් වෙනවා. ඒ වගේම මොවුන් මිනිසුන්ව ගොඩක් විශ්වාස කරනවා. ඒ වගේම ගොඩක් ආතතියට පත්වීමේ ඉඩකඩ තියෙනවා. සැබෑ ජීවිතේ වඩා සිහින ලෝකවල මොවුන් ජීවත් වෙනවා. පදනමක් නැතුව තීරණ ගන්නවා. නෑ කියන්න බැරි නිසා අනිත් අයගේ කැමැත්තට සෑම විටම මොවුන් ඔව් කියලා කියනවා. ලග්න හිමියන් සැලසුම් සහිතව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න. මතක තියාගන්න සිහින වලින් පමණක් හැමදේම හැබෑවක් නොවන බව. සෑම දෙයක්ම හැබෑවක් වෙන්න ඒකට උත්සාහයක් ක්‍රියාවලියක් තියෙන්න ඕන. ඔයාගේ සීමාවක් දැනගන්න. නෑ කියන්න ඕන තැන්වල නෑ කියන්න. පුළුවන් කියන්න ඕන තැන්වල පුළුවන් කියන්න. ඔයාගේ කලාත්මක හැකියාවන් හඳුනාගෙන ඒවට අවධානය යොමු කරන්න. ඔයාව විශ්වාස කරන්න. සෑම තීරණයක්ම ගන්න කලින් කල්පනා කරන්න. ඔයාගේ මිතුරන්ට හෝ ආදරවන්තයන්ට හෝ ඔයාගේ ජීවිතේ තියෙනා වූ හැමදේම කැප කරලා එයාලට දෙන්න යන්න එපා. ඒ වගේම දෙයක් කරද්දී ඒක හරිද වැරදිද කියලා හොඳට හිතලා තීරණ ගන්න. අවශ්‍ය අය සඳහා වගකීමක් ගන්න. නමුත් ඕනාට වඩා කරන්න යන්න එපා. ඉතින් සාරාංශයක් විදිහට කියවුවොත් මීන ලග්න හිමියන් හරිම සූක්ෂම, හැඟීම්බර, ආත්මික, ආදරබර සහ නිර්මාණාත්මක පුද්ගලයෙක්. ඒ හැම ගුණයක්ම හොඳට යොදා ගන්න තැනකට ගියොත් ජීවිතේ ගොඩක් ලස්සන කරගන්න මේ මීන ලග්න හිමියන්ට පුළුවන්. ඉතින් ඔයත් මීන ලග්න හිමියෙක් නම් මේ ලග්නය යටතේ හැමදාම හොඳට ජීවිතේ ගෙවන්න ඔයාට වාසනාව ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. විශ්වාසයෙන් ඉන්න, විශ්වාස කරන්න.